අය කියනව නේද මේ තාත්තලගේ සල්ලි වලින් රඟන්න එපා කියලා එකක් කියනව නේද? ඒකෝ රඟන්න ඕන. අල්ලපු ගෙදර කාගේ පුතා රඟන්නද? නැද්ද මං කියන්නේ? තාත්තා ඉතින් දැන් උඹලා හදන්නේ උඹලගේ ළමයිට සතුරු දෙන්න නෙමෙයිද මේක try කරන්නේ? තාම හිතලා නෑ. දැන් අපි කවද හිතන්නේ අපිට ලැබුණ නැති දේවල් අපේ ළමයිට දෙනවා කියලා හිතන්නේ නැද්ද? මම නම් හිතනවා. මම නම් හිතනවා මට ලැබිච්ච නැති දේවල් මගේ ළමයිට දෙන්න ඕන කියලා මම හිතනවා. එතකොට මේ හරිවා තාම නෑ තමා. මං කියන්නේ මම මතක් කරන්නේ මොකක්ද දන්නවද නේ? කියන්නේ මේ සමහර කියන තාත්තලාගේ අඩ උගේ තාත්තගේ සල්ලිනේ මං ඔක අරන් කියලා. මෙහෙමයි ඉතින් අර තාත්තලා සල්ලි වලින් රංගන එක ඇතුලේ දේවල් දෙක තුනක් තියෙනවා කියන්නේ. ඒක මෙහෙම හැබැයි ඒ තාත්තගේ පුතෙක් වෙන ඌ පින් කරපු නිසා තමයි හැමතිස්සෙම